එහෙනම් අද මිස්ටර් කෙවින් පෙරේරා channel එකේ ගෙනත් තියෙන වීඩියෝ එක ඔයාලට පේනවා ශානක බ්‍රෝගේ වීඩියෝ එක. ඒකට තමයි අද අපි රියැක්ට් කරන්න යන්නේ. ශානක බ්‍රෝගේ වීඩියෝ දෙකකට අද අපි රියැක්ට් කරනවා. එහෙනම් බලන් ඉන්න වීඩියෝ එක. Oh guys අද රියැක්ට් කරන්න යන වීඩියෝ එක ඒකේ තියෙන්නේ පස්තා පිරුළු සිරාටම ගත්තොත් කියලා. අපි ඒක බලමු මොනවාද වෙන්නේ කියලා. මම බැලුවෙත් නෑ. එහෙනම් ඉතින් බලමු. Sarah? Kau mali? Kau? Ica? Mukadda ballo me karbo wedi? Kaitade mukadda prashne? Prashne me namu? तो आगे खदा खदा होने को मन खेत पे लेके जावा तारा अने गाड़ियां मत ता वीडियो ले मांगे को साथ तो හැබැයි කේල් කියලා කරේ ගන්න පුළුවන් නේ. හැබැයි මේක නේ මට. හරිද ඉතින් මොකද මේ හදිසි කේල් ගන්න ගන්න? අර දිනෝදාහක් සෙනක මැද්දේ හන්දියේ මගේ සරව කැටුවගේ වැඩක් කරේ. මොනවා? මල්ලි අම්මට සිරි. දෙරෝහාන සෙනක මැද්දේ සරම වගේ වැඩල්ලු කරේ. බලමු. ලැජ්ජාවක් කියලා නැද්ද බලන්න? ඔබ මොකද කොහොමද තාත්තේ සරවකට හන්දියන්නේ? මෙයා හිතන්නේ ඇත්තටම සරම කැඩුවා කියලා බලමු මොකක්ද වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මට නම් හිතෙන්නේ ඒක සරම කැඩුවා කියන්නේ කට්ටිය වැද්දුකම සරම කඩන්නේ නැහනේ. මම හිතන්නේ වෙන මොකක් හරි පස්තා පිරුලක් තමයි කිව්වේ. ඒක තමයි පස්තා පිරුල. මුදු තාත්තේ යටට ඇඳලා දීටි. යටට ඇඳලා දීටි කියනවා. අම්මෝ මන් නම් තේරෙන්නේ නැහැ. මොන බම්බුවද උඹ කියන්නේ? මගේ ඉස්සරහම අර දිනෝදාහක් මැද්දේ සිරියාවදී ලොකු කෙල්ලෙක් අපේ එල්ලුවා හන්දිය මෙතන. අනේ තාත්තේ වෙච්ච දේ දැනගෙන පොඩ්ඩක් කතා කරන්න. එවිදන් ඇන්දර පතරංග මඩවල මගේ කකුල ගියා. ඉතින් කකුල නුගුරට ගිහින් මට කරගන්න දෙයක් තිබුණේ ළඟින් ගියේ කොල්ලේ දෙකෙල්ලද බලපලා හිටියේ නේද? අතේ එල්ලුවා. පොඩ දැන් සිරියාවති ඇන්ටිගේ දුවගේ සරමද ඔබ කැඩුවේ? මොකක්? උඹ මොනවා? සාමාන්‍යයෙන් ශානක බ්‍රෝගේ වීඩියෝ එක බලද්දි රකපයිනවා. ඇත්තටම එයාගේ වීඩියෝ රකපයින වීඩියෝ තියෙන්නේ. මට උනේ ගහින් වැඩි මිනිහට ගොන යන්න ගන්න. තාත්තා මට මතර කතා කරෙත් නේ. සයිමන් මාමේ මම ඊයේ හම්බුනේ අම්මා එතනත් කිව්ව පස්තා පිරුලා මේක. මොකක්? උඹ මොනවද කියන්නේ? මට උනේ ගහින් වැඩි මිනිහට ගොන යන්න ගන්න. තාත්තා මට මතර කතා කරෙත් නේ. සයිමන් මාමේ මම ඊයේ හම්බුනේ වෙලාවට ඔය කාට කිව්වා හරක් බඳින්න බා කියලා හන්දි මොකද අඳුරනවා දැන් මෙයා කොහෙන්ද ගන්නේ මොනවද බල්ලෝම කියන්නේ? උඹ කියන්නේ අර දිනෝදාහක් සෙනග මැද්ද උඹ පැත්තට කතා කරලා මට උඩ බලාගෙන කෙල ගහගන්න කියලා. උඩ බලාගෙන කෙල ගහගන්න වෙන්නේ නැහැ නේ තාත්තා මං කියපේක විශ්වාස කරා නම්. වචනයක්වත් කතා කරන්නේ නැහැ මගේ පැත්තට. තාත්තා ගෙල් බල හිට ඉන්නකොට මොන හන්දියට ගියා. ගිහිල්ලා අර කෙල්ලෙක්ගේ සරමක් කඩලා හරකෙක්ගෙන් ඇනගෙන. එතකොට කවුද කෙල්ල ගහන්නේ? අප්පට සිරි. මෙයා ඉඳන් ඉන්නේ කෙහෙල් පැල හිට එද්දී. අයියෝ. මට තේරෙන්නේ නැහැ. මගේ ට්‍රක් පයින්නවා. යා. පොඩ පැටලෙලා ඉන්නේ. තාත්තා ගෙල් බල හිට ඉන්නකොට මොන හන්දියට ගියා. තාත්තා කෙහෙල් පැල හිට වෙද්දී මල්ලි හන්දියට ගියා. එයා හිතන් ඉන්න විදිය මම කියන්නේ. ගිහිල්ලා අර කෙල්ලෙක්ගේ සරමක් කඩලා හරකෙක්ගෙන් ඇන. ගිහිල්ලා අර කෙල්ලෙක්ගේ සරමක් කරලා හරකෙක්ගෙන් ඇනගෙන කෙල්ලෙක්ගේ සරමක් කඩලා හරකෙක්ගෙන් ඇනගෙන
හරි. එතකොට කවුද කෙලක ගහයි සයිමන් මාමද? කවුද කෙලක ගහයි සයිමන් මාමද? අයියෝ මම ඉතින් සයිමන් මාමා කියන්නේ හරක් ඒ ගමේ හරක් ඉන්න කෙනාගේ හරක්ගේ අයිතිකාරයා. ඒක තමයි සයිමන් මාමා කියන්නේ. මොකක් කිව්වා? මොන බම්බෝද්දක උඹ කියන්නේ? උඹට හාල්ද? හාමද? හායි. සිරාට ට්‍රැක් තනි කර. එංගනම් බක්කල තාත්තගේ ලිපේ ට්‍රැක් අනික මරන්න ඉන්දියප්පගේ හන්දිරේ නොම ගොන්නු බෙදලා. මගේ ට්‍රැක් වයින්නවා. අන්නත් නෝ මට යන්න. එහෙනම් ගයිස් ඊළඟ වීඩියෝ එක හම්බෙමු. මං හිතනවා මේ වීඩියෝ බලලා hina වෙන්නේ නැති එන්ජොයි කරන්න නැති වීඩියෝ එක. එහෙනම් ඊළඟ වීඩියෝ හම්බෙමු. මගේ යාළුවෝ හැමෝටම goodbye. subscribe කරන්න. ඒක නෙමෙයි. මම හැදුවා ඔයාලා දන්නවා මගේ vlog channel එකක් තියෙනවා. ඒකේ මම channel එකක් හදන්න යන්නේ WhatsApp එකේ. ඒකට කැමති අය join වෙන්න පුළුවන්. ඒකේ සේරම update ටික දෙනවා. මම වීඩියෝ එක දාන්න කලින් update එකක් දෙනවා. coming soon කියලා සේරම ඒක දෙනවා update ටික. එහෙනම් ඒකට join වෙන්න මම link එක යට පළවෙනි comment එක දාලා තියෙනවා pin කරලා comment එක. එහෙනම් subscribe කරලා share පාරකුත් දෙන්න. bye.